මහත්තයෝ අද නම් කෝච්චිය පැයක් විතර පරක්කු වෙයි එන්න. ස්ටේෂන් එකේදී බංකුවකට බර දී හිටපු මා එකවරම හිරැස්සුනේ මේ කතා කරපු සද්දෙත් එක්කයි. මේ ස්ටේෂන් මාස්ටර්නේ "ඔව් මහත්තයෝ උඩින් කෝල් එක ආවා කෝච්චිය පැයක් විතර පරක්කුයි කියලා. ඉතින් මං පොඩ්ඩක් හැටියාගන්න යනවා කෝච්චිය ලඟ එනකම්." ඒක කාරණා අහන්න වුවමනාවක් තිබුණත් නිදිමත ඇස් දෙකත් එක්ක සුහද සිනහවකින් සමුදීලා පඩිත් නැගගෙන උඩහට ගිය මාස්ටර්ට කරදර කරන්න හිත දුන්නේ නෑ. වෙලාව පැය 11.05යි. ඔවුන් ටිකෙන් වෙලාව බැලුවේ බදුල්ලෙන් නියමිත වෙලාවට දුම්රිය පිටත් වුණා නම් තව විනාඩි 25කින් මා සිටින දුම්රිය ස්ථානයට ළඟා විය යුතුය. නමුත් කුමක් හෝ හේතුවකින් දුම්රිය පැයක ප්‍රමාදයකින් මෙහි ළඟා වීමට නියමිතයි. ඔෆිස් එකේ රාජකාරි වැඩ වගේකට දවස් දෙකක් නොදන්න පළාතක ගත කරලා හෙට දින කොළඹ ඔෆිස් එකේ පෙනී ඉන්න අවශ්‍ය නිසාම රාත්‍රී තැබැල් දුම්රියෙන් කොළඹ බලා යන්න හිතුවේ ගමන පහසු වෙයි කියලා හිතලමය. අද සතියේ දවසක් නිසාවෙන්ද මන්දා මුළු දුම්රිය වේදිකාවටම ඉන්නේ මා ලෝකයේ පෙරළුමක් ඇහැරෙන් නැති විදිහට වේදිකාවේ කොනක සීතලේ ගුලි ගැහිලා නිදන් ඉන්න බල්ලන් දෙන්නෙකුත් පමණයි. මං ඉන්ද්‍රිකත් ඇද හැලකින් තිබුණු පොද වැස්ස අඩුවක් නැත. වැස්ස නිසා සීතල තවත් වැඩි වුණා වගේ මට දැනුනේ. කොහොමද සීතල පැත්තක මේ වගේ වැඩි පොදක් එක්ක සීතල දෙඩුම් වෙලා නුකුරුදු අපිට දැනෙනවනේ. සීතලට ඇදගෙන හිටපු ජර්සියෙන් ඔළුවත් වසාගත් මං බංකුවේ ඇඳ පිටම බර දීලා ඇස් දෙකක් පියන් පොඩ්ඩක් හැලවුණා. තරමට නිින්දකට වැටී සිටි මං එකවරම ඇනගී දීන් හඩක් නම්වමින් මා ළඟින් හමා ගිය අමුතු දුවන් රැල්ල නිසාවෙනි. එක්වරම නිින්දෙන් ඇහැරෙන මා වටපිට බලන්න වුණා. වේදිකාවේ කොනක නිදා සිටි බල්ලන් දෙදෙනාද එහි නැත. මා හැර එහි පැමිණි වෙනත් මඟියකුද තවම නැත. එවරම මා හිඳ බංකුවේ සිට වම් පස බැලූ මා දුටුවේ රේල් පාර දිගේ වේදිකාව දෙසට පැමිණෙන අයෙකුගේ ඡායාවකි. ඇඳ හෙළෙන පොදු වැස්සත් පළාත පුරා පැතිර ඇති හඳුනක් හේතු වෙන දුරින් හැදෙන ඡායාව කවුරුද යන්න හඳුනා ගැනීමට මට නොහැකි විය. ටිමෙන් ඡායාව ළඟ වෙත්ම රේල් පාර දිගේ පැමිණෙන්නේ තරුණියක් බව මා පසක් කරගත්තා. සාරියක් හැඳ සිටි ඇය වැස්සෙන් බේරීමට ඉඳලා සිටි කළු පැහැති පොඩි කුඩේ සුළඟ සමග පොර බදන අයුරු මාතුරුවා. ඒවම පිටත් ඇය වැස්සෙන් මඟක් පේවි ගොස් හමාරය. බිම බලන් රේල් පාර දිගේ වේදිකාව දෙසට පැමිණෙන ඇයගේ මුහුණ පැහැදිලිව නොපෙනුනත් පෙනුමින් ඇය වයස 25ක් 30ක් පමණ වන්න වූ තැනැත්තියක් විය හැකි බව මා නිගමනය කළා. ඇඳ සිටින සාරිය හා අතෙහි ඇති තරමක් බර බෑගය ඇය යම් කිසි දුර ගමනකට සූදානම්ව පැමිණෙන හැඩය. සමහරවිට කොළඹ රැකියාවක් කරන තැනැත්තියක් වන්නට පුළුවනි මගේ හිත කීය. මොනවා මේ මහ රැකට කළුවරේ කවුරුත් නැතිව ඇය තනිව මෙහෙම ඉන්නේ කොහොමද? එකවරම දෙබඩියාවක් මගේ සිතට ආවා. මා අතේ බැඳි ඔරලෝසුව අනුව දැන් රෑ 12 කණ්සමත් පසු වී හමාරය. තිරිගාමින් කඩා හැලෙන වැස්ස එලෙසම රේල් පාර ඔස්සේ පැමිණි මදක් පහසුවෙන් දුම්රිය වේදිකාවට ගොඩ විය. ඒත් සමගම පෙර පරිදිම නිල් හඬකුත් නංවමින් හුළං රැල්ලක් හමා ගියේද ඇය පැමිණෙන දෙස සිටය. වේදිකාවේ මද දුරක් පැමිණි ඇය ඒ කෙළවරෙහි වූ බංකුවක තම අතෙහි බෑගය තබමින් ඉඳගනු ලැබිය. වැස්සට ගියාගෙන ආකුඩය පුලා බංකුව අසලම බිම තැබිය. මෙහා කෙළවරට වන්නට වූ බංකුවක හිඳගෙන සිටි මා ඇය දෙස බලා සිටින්නට වූයේ මා තුළ හටගත් කුතුහලය නිසාවෙනි. දැන් දුම්රිය වේදිකාවටම සිටින්නේ මා පැයක් පමණි. කොපමණ සීතල තිබ්බත් ඇය සීතල නැකෙන්නට ජර්සියක් හෝ හැඳ නොසිටීම මට පුදුමයක් ගෙන දෙන්නක් විය. මා දුර සිට ඇය දෙස කෙතෙක් බලා වුණත් ඇය කිසිදු මොහොතක මා දෙස බැලුවේ නොමැත. ඇය දුම් මලාගත් බැල්ලින්ම සිටි. වේදිකාවේ ඉදිරින් ඇති විදුලි බල්බයේ මද ආලෝකයෙන් ඇයගේ රූපය යම් තාක් පැහැදිලිව මා හට දැකගත හැකි රුවත් පැත්තෙන් මුහුණට වැටී ඇති කොණ්ඩේ හේතුවෙන් ඇයගේ මුහුණ දැක ගැනීමට නොහැකි විය. ඒත් සමගම මගේ හිත ප්‍රශ්න වැලකින් පිරෙන්න පටන් ගත්තේ මේ මහරෑ තනිවම මේ වගේ තරුණියක් දුම්රිය වේදිකාවක තනිවම සිටිනු දැකීම පුදුමය ගෙන දෙන්නක් වීම නිසාවෙනි. මා තවමත් ඇය දෙස බලා හිඳි. මොහොතක් ගත වෙත්ම එක්වරම හඬක් නමවාගෙන සුළං රැල්ලක් ඇය සිටි දෙසින් හමන්නට විය. ඒත් සමගම ඇය දෙස බලා සිටි මගේ ඇස් දෙක දුටු දෙයින් මා තිගස්ුණේ. මෙයට පසුවී කිසිම මොහොතක එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසාවෙනි. මමාගේ සුළං රැල්ලක් සමග ඇයගේ මුහුණට වැටී තිබූ කෙස්වද පසෙකට වෙනවත් සමගම මා දුටුවේ ඇයගේ මුහුණ වීරූපී ස්වරූපයක් ගෙන ඇති අයුරිය. අව පැහැයට කැරී ඇති මුහුණේ දිය උපදවන අයුරින් ඇති ලේ පැහැ තුවාල කැලැල් මාව ගියංකාර කරනු ලැබිය. ඒත් සමග එක්වරම ඇය මා දෙසට හැරී බංකුවෙන් සිටගත්තා.
විරෝධී මුහුණින් මා දෙස බලා සිටින ඇයගේ කට. ඇය මා දෙසට හැරි බංකුවෙන් සිටගත්තා. විරෝධී මුහුණින් මා දෙස බලා සිටින ඇයගේ කටින් රතු පාටින් ලේ බිංදු කඩා හැලෙන අයුරු දුටු මාහට උන් දැන් මොකද විය. මොනවා මම මේ දකින්නේ හීනයක්ද? මගේ හදවත බයෙන් ගැහෙන කඩ මටම ඇසේ. අතපයක් වැවුලන්න පටන් ගත්තා. කෑ ගහන්න කට ඇරියක් කටින් පිටවන හඩක් නොමැත. කරන්නට කිසිවක් නැත. මම හදිසියෙන් ඇස් දෙක වසාගත්තා. තත්තර කිලිපයකින් වසාගත් ඇඟිලි අතරින් යාන්තමින් ඇය සිටි දෙස බලන්නට වූ අතර තවමත් ඇය එලෙසම මා දෙස විරෝධී මුහුණින් බලා සිටී. ඇයගේ කට දෙපසින් ලේ කඩා හැලෙන බව පෙනේ. මට මුහුණ දෙස බලන්නට බැරිය. ඒ තරම් ලේකරු බවක් ගෙන දුනි. එක්වරම ඇය මා සිටි දෙසට පිරවර තබන්න විය. මොනවා මම දැන් මොකද කරන්නේ? කවදාවත් නිවන් අත්දැකීමකට මුහුණ දී නොතිබුණු මා බයෙන් සවිත වෙලා. කෑ ගහන්න උත්සාහ ගන්නා වාරයක් පාසා මගේ කටින් කිසිදු හඩක් පිට නොවුණි. බයෙන් ගැහෙන මාගේ දැස් එකවරම අන්ධකාරයෙන් වසා ගනු ලැබිය. මමත්වෝ නැගිටින්න. ඇඟට ලැබුණු කටුවත් කවුරු හරි කතා කරපු හඩක් සමග මං එක්වරම කියවි සිලියට ආවා වගේ මට දැනුණා. ඒ වන විට රැස්ස පහව ගොස් තිබුණි. ඒ ස්ටේෂන් මාස්ටර්ගේ කටහඬ ඔබ මා අසල නැගිටින්න මමත්වෝ. දැන් ඔවුන් කෝච්චියේ ළඟ මොනවා කිව්වා. මම දැන් මා ආවේ. සිල්වලට නිකම්ම නිින්ද යනවා නොවේ. ඔබ කොමාව. තද නිින්දකින් අවදි වුණා වගේ දැනුණු මං ඇස් දෙක පිහදමින් සිලියට ආසැනින් මට මතක් වුණේ තරුණියමයි. ස්ටේෂන් මාස්ටර් මගෙන් හුවා. ඒ දැන් අර බංකුව ළඟ හිටියේ. මුහුණ තුවාල වෙලා හිටිය ගෑනු ළමයි. මට පිටුපා කාර්යාලයේ දෙසට යමින් සිටි ස්ටේෂන් මාස්ටර් එකවරම නැවතුණා. ඇස් දෙක පොතු කරමින් නැගිට මං ළඟට ආවා. අන්නවල් විරෝධී මහත්තයා ඒ ළමයිව දැක්කද? මං දැක්කා. අර බංකුවේ හිටියා. මේ මහත්තයෝ බය වෙන්නේ එපා මිනිහුවට. ඒ මේ සති දෙකකට කලින් ස්ටේෂන් එකට පොඩ්ඩක් පෙරහැර කෝච්චියට හැපිලා මැරුණු ගෑනු දරුවෙක්. ඔබ කොමාව. මට අයිතින් දාඩිය දැනුණා. ඌ මහත්තයෝ ඔන්න ඔය කොළඹ පොඩ් එකකට යන්න තමයි ඒ ළමයා ඇවිත් තිබ්බේ. එනකොට තමා රැවදුල යන කෝච්චියට ආවුණා. එක්කලා විසිට වෙලා තිබුණා මිනිහ හොයාගන්නේ ඒ ළමයිගේ මූණ ගන්න දෙයක් නෑ. දෙහියනේ ඇත්තමද මේ ඌ මහත්තයෝ මීට කලින් ඔය මහත්තය වගේම දෙතුන් දෙනෙක්ම තනියම ඉන්නේ දැකලා තියෙනවා නෑ රෝඩට හරිය ස්ටේෂන් එකේ ඉන්නවා. මහත්තයා බය වෙන්න එපා. ලුණු සරණයි කරදරයක් වෙන්නේ මහත්තයට. අනේ දෙන්න. මගේ කටින් පිටුනේ නැතම නෑ. ඒත් සමගින් ඇතින් කෝච්චියේ නලා ශබ්දය ඇහෙන්න විය. එතනම මම මාස්ටර් භයංකාර මතකයකට අරගෙන මං කොළඹ බලා යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ විය. එම සිදුවීම සිහිවන විට අදටත් මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා. සතුටුතාවක් ඇසුරෙන් විශාලව හිතා ගැනීම